ගොඩක් සෙල්ලම් කරා. ඒගොල්ලොත් මාත් එක්කම මාස 10ක ට්‍රේනින් කැම්ප් එකක් හිටියා. ඒකයි නේසරත් අර විදියට ෆස්ට් රවුන්ඩ් ඉවර කරන්න පුළුවන් වුණේ නේසරටත්. ඒ වගේම මට ස්පොන්සර්ෂිප් එක හම්බ වුණා ඩෙල්මෝ ආයතනෙන්. ඒක මට ලොකු හයියක් වුණා මගේ වැඩ ටික කරගන්න. මගේ යාළුවෝ ටික තමයි මාව එතෙක් කල් බලාගත්තේ. අදටත් එහෙමයි. මගේ යාළුවෝ ටික හැමදාමත් මං ගාව ඉන්නවා. මං ඒක දන්නවා. ඒක මට ලොකු හයියක්. ඒ වගේම මතක් කරන්න ඕනේ මගේ ෆැමිලි එක, මගේ වයිෆ්, මගේ අම්මා, වයිෆ්ගේ අම්මා, ඒ හැම කෙනෙක්ම මට ලොකු සපෝට් එකක් දුන්නා. හැම වෙලේම මාව තනි කරේ නෑ. මාත් එක්ක හිටියා. මම වැටිච්ච අවස්ථා ගොඩක් තිබ්බා. ඒ වුණාට හැම දෙයක්ම කඩාගෙන මම ඉස්සරහට ආවා. ඒකයි අද මෙතන ඉන්නේ මම. මට ලොකු බාධා තිබ්බා. මම එකක්වත් ගණන් ගත්තේ නෑ. ඒවා මට මොටිවේෂන් එකක් විදිහට තමයි මම ගත්තේ. මම කවදාවත් එක්සෑම් එකක් පාස් වෙලා නෑ. හැමදාම මගේ අම්මට මම දුන්නේ දුක. කවදාවත් අම්මා මගේ මං ගැන ගුරුවරයෙක්ගෙන් හොදක් අහලා නෑ. නමුත් මට ලොකු උවමනාවක් තිබ්බා ලංකාවේ නම්බර් 1 වෙලා ලෝකෙම දිනන්න. අම්මේ මට ඉස්කෝලේ එක වෙන්න බැරි වුණාට මං අද ලංකාවේ එක මං හෙට ලෝකෙක වෙනවා. What a moment. කවිඳු ගොඩක් කට්ටිය දන්නේ නැති දෙයක් තමයි ඔයා ප්‍රී ෆයිට් ඉන්ටර්විව් එකේදී මට කියපු දෙයක් තමයි මම මේ ෆයිට් එක දෙවෙනි රවුන්ඩ් එකේ ෆිනිෂ් කරනවා කියලා. 13 දෙනෙක් ෆයිටර්ස්ලා try කරා මේ ෆයිට් එක දිනන්න ඉසුරුත් එක්ක ෆයිට් එක දිනන්න. ඔයා කොහොමද දැනන් හිටියේ ඔයාට සෙකන්ඩ් රවුන්ඩ් එකේ මේ ෆයිට් එක දිනන්න පුළුවන් කියලා? ඔයා ගෙදර එන්න මම පෙන්නන්නම් මගේ හැමතැනම ගහලා තියෙන්නේ මම ඉසුරුව දෙවෙනි රවුන්ඩ් එකේ නොකවුට් කරනවා කියලා. ඒක මම හැමදාම දැක්කා. මම හැමදාම එකට මහන්සි වුණා. මම ඉසුරුගේ ෆයිට් එකට සෙෂන් 74ක් කරා. ඒ සෙෂන් 74ම සාර්ථකයි. මගේ ජීවිතේ මාව විශ්වාස කරපු ගුරුවරු 4 දෙනා හිටියේ. එක්කෙනෙක් අපේ පාස්ටර් ලංකානාත සර්, අනිත් එක්කෙනා මගේ මාස්ටර් නිලංක මදුෂාන්, අනිත් එක්කෙනා අශෝක සර්, අනිත් එක්කෙනා අපේ කමල් සර්. ඒ 4 දෙනා මාව විශ්වාස කරා. මගේ ඇඟ ඇතුළේ ඉන්න නරක මිනිස්සුයනේ මේගොල්ලෝ දැක්කේ හොඳ මිනිස්සයා. ඒගොල්ලෝ මට සෑහෙන සපෝට් එකක් දුන්නා. thank you sir, thank you master, thank you ලංකානාත සර්. හැම කෙනෙකුටම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම KFL මේ වගේ ඉවෙන්ට් එකක් හින්දා තමයි මට අද මෙතෙන්ට එන්න පුළුවන් වුණේ. KFL එකෙන් ලොකු දෙයක් ඉස්සරහට කරයි කියලා බලාපොරොත්තු වෙනවා. මම මගේ රස්සාව පවා අතහැරියේ KFL එක විශ්වාස කරලා. මට අද ඒ විශ්වාසය ගැන සතුටුයි. මට දුන්න හැම සපෝට් එකකටම ස්තුතියි. මම අඳුරන්නේ නැති කට්ටියක් ගොඩක් ඉන්නවා. මම අඳුරන කට්ටියක් ගොඩක් ඉන්නවා. ඒ හැමෝටම ගොඩක් ස්තුතියි. ආදරේ හැමෝටම. මගේ යාළුවෝ සෙට් එක, අපේ මුද්දරගම කොල්ල සෙට් එක. ආදරේ. ඇත්තටම කට්ටියටම ගොඩක් ස්තුතියි. ඔයගොල්ලෝගේ චියර් එකකින් තමයි මට මෙතෙන්ට ආවම වෙන මොරල් එකක් එන්නේ. ඒ හැමෝගෙම චියර් එකකින් ඒ හැම දෙනෙක්ටම ගොඩක් ස්තුතියි. කවිඳු රසාංජය ඔයාවිල්ලා KFL ඉතිහාසයේ ප්‍රථම KFL Extreme Champion බවට ඉතිහාසගත වෙනවාද? The future looks bright my friend. I wish you nothing but the best. When can we see you again defending this belt? මම බෙල්ට් එක ඩිෆෙන්ඩ් කරනවා. හැබැයි මේ එක්ස්ට්‍රීම් චැම්පියන්ෂිප් එකට මම ගොඩක් මහන්සි වුණා. මට කවුරු හරි ලංකාවේ කවුරු හරි චැලෙන්ජ් කරනවා නම් මේ ස්ට්‍රීම් චැම්පියන්ෂිප් එකේ හිටපු අනිත් අයත් එක්ක ෆයිට් කරලා එන්න මම ඕන එක්කෙනෙක්ව බාර ගන්නවා. ඉන්ටර්නැෂනල් එන ඕනම ෆයිට් එකක් බාර ගන්නවා. ඕනම එක්කෙනෙකුට මේක ඩිෆෙන්ඩ් කරනවා. කවුරු දුන්නත් ගහනවා. Ladies and gentlemen, never doubt his right hand. Give it up for the champion, Kavindhu Phoenix Rasanja.